hello කොහොමද මේ වීඩියෝ එක බලන ඔයා එක්ක YouTube පටන් ගන්න ආසාවෙන් හරි දැනටමත් YouTube channel එකක් කරගෙන හරි යන කෙනෙක් වෙන්න ඕනේ. ඔයා දැනටමත් YouTube channel එකක් කරගෙන යනවා හෝ නැත්නම් අලුතෙන් YouTube channel එකක් පටන් ගන්න හිටියත් ඔයාට මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙනවා. හරි මුලින්ම ඔයා Google Chrome එක open කරලා YouTube එකට යන්න. YouTube කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි. ඒක හරියට දැනගත්තොත් හරි. බොරුවට සල්ලි වේදම් කරලා cost buy කරලා කරන්න දෙයක් නැහැ. මම ඔයාලට A to Z කියලා දෙන්නම් කරගන්න ඕන ඔක්කොම විදිය. ඔයාලා YouTube channel එකක් හදන්න කලින් අනිවාර්යෙන් හිතලා ඉන්න ඕනේ මොකද්ද දාන වීඩියෝ content එක කියලා. හරි එහෙනම් ඔයාලා content එකක් තෝරගන්න. ඊට පස්සේ කරන්න ඕනේ ඔයා අලුතෙන් Gmail එකක් හදා ගන්න ඕනේ. අලුතෙන් Gmail account එකක් හදා ගන්න ඕනේ. හැබැයි ඒකෙන් channel එක හදන්න එපා. දැම්ම channel එක හදන්න එපා. ඒ Gmail account එකක් හදාගෙන ඒකට log වෙන්න. දැන් මම හදාගත්ත Gmail එකට මම log වෙන්නම්කෝ. හරි මේ තියෙන දැන් මම හදාගත්තේ ඊමේල් එක. ඒක හරහා දැන් log වෙන්න ඕනේ YouTube එකට. ඒක හරහා log වුණාම ඔන්න දැන් අලුතෙන් ඊමේල් එක ඇදුවේ කිසිම වීඩියෝ එකක් suggest වෙන්නේ නැහැ. අපි ඒක නිසා දැන් අපි හදන content වර්ගය. ඒ කියන්නේ දැන් මම ඔයාලට මේ වීඩියෝ එක හදලා පෙන්නන්නේ music channel එකක් හදන විදිහක් තමයි තියෙන්නේ. ඒ හින්දා මම music channel වලට අදාළ content වීඩියෝ තමයි upload කරන්නේ. එතකොට මම search bar එකේ search කරන්න ඕනේ music channel වල නම්. එහෙම නැත්නම් music සිංහල music කියලා වගේ search කරගන්න ඕනේ. ඒක search කරලා viral ගියපු වීඩියෝ තියෙනවනේ. ඒ කියන්නේ views ලක්ෂ 50 වගේ වීඩියෝස් තියෙන channel subscribe කරලා ඒ වීඩියෝ දෙකක් තුනක් විතර බලන්න ඕනේ. හරිද? එතකොට තමයි suggest වෙලා පෙන්නන්නේ. ඔය වගේ වීඩියෝ එකක් play කරගන්න ඕනේ. මම දැන් වීඩියෝ play කරන්නේ නැහැ මොකද copyright ප්‍රශ්න තියෙන නිසා. ඔය වගේ වීඩියෝ එකක් ඔයාලා play කරගන්න. play කරගෙන ඉවරලා subscribe කරලා ඊට පස්සේ YouTube app එක ආයෙ රීපෙස්ට් කරලා හරි කට් කරලා මොබයිල් එකෙන් කරනවා නම් ආයෙ රීපෙස්ට් කරන්න දෙයක් නැහැ නේ. කට් කරලා ආයෙ මුල ඉඳන් එන්න. PC එකෙන් ඔයාලා වැඩක් කරගෙන යනවා නම් රීපෙස්ට් කරගන්න. ඊට පස්සේ ඔයාලට මියුසික් වීඩියෝ සජෙස්ට් වෙලා පෙන්නනවා. හරි දැන් මම එහෙම කරගෙන ඉන්නවා. හරි දැන් මේ මම හදාගත්ත channel එකේ වීඩියෝ සජෙස්ට් වෙලා මට පෙන්නනවා. හරිද? ඔන්න ඔය වගේ සජෙස්ට් වෙලා පෙන්නන්න ඕනේ අනිවාර්යෙන්ම. ඒක ඔයාලා කරගන්න. ඒ කියන්නේ අලුතෙන් channel එකක් හදපු ගමන් වීඩියෝ අප්ලෝඩ් කරනවත් channel එක හදන්නවත් යන්න එපා. මෙහෙම ඔයාලා ඒ කියන්නේ වීඩියෝ අප්ලෝඩ් කරන කැටගරි එකට අදාළ වීඩියෝ බලලා ඒ වගේ channel දෙක තුනක් subscribe කරලා තියාගන්න අනිවාර්යෙන්. ඊට පස්සේ යන්න ඔයාලා channel එක හදන්න අපි. ඊට පස්සේ මෙතෙන් තියෙන create a channel කියලා. create a channel යන්න. ඔයාලා අනිවාර්යෙන් brand name එකක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ unique name එකක් හරිද? ඒ කියන්නේ කවුරුවත් කලින් පාවිච්චි කරලා නැති name එකක් හදා ගන්න ඕනේ. කියන්නේ වෙන කවුරු හරි දාලා තියෙන name එකක් දැම්මොත් එහෙම වැඩක් නැහැ. මොකද කවුරු හරි ගිහලා search කරගම මම subscribers ලා වැඩි නේ channel එකේ. එයා දැන් අලුතෙන් පටන් ගන්න. ඒතකොට ඒ channel එක තමයි උඩට එන්නේ. ඔයාගේ channel එක එන්නේ නැහැ. ඒ හින්දා කවුරුවත් දාලා නැති නමක් දාගන්න. මම දැනට මෙතන නිකන් vibe LK වගේ දාගන්නම්. ඊට පස්සේ ඔයාලා logo එකකුත් add කරගන්න. මම දැන් logo add කරන්නේ නැහැ. මොකද මේක වීඩියෝ එකක් හදාගන්න ඕනේ channel එක නිසා. මේක මම හරියට හදාගන්නේ නැහැ. මේ ඔයාලට කියලා දෙන්න විතරයි හදන්නේ. ඉතින් logo එකක් add කරන්නේ. ඔයාලා අනිවාර්යෙන් logo එකක් add කරගන්න, banner එකක් add කරගන්න. හරි ඊට පස්සේ channel එක create වෙලා ඉවරයි. හරිද? ඊට පස්සේ මෙතනින් දෙනවා customizing channel කියලා. හරිද? අන්න ඒක දිගන්න. ඊට පස්සේ load වෙනවා YouTube Studio app එකට. YouTube Studio එකට ගිහිල්ලා අපි ඊටු ටික බලමු. හරි. දැන් අපි ඉන්නේ YouTube Studio එකේ. හරිද? මෙතනින් අනිවාර්යෙන්ම දාගන්න ඔයාලා channel banner එකයි channel logo එකයි අනිවාර්යෙන් දාගන්න ඕනේ. ඊට පස්සේ මෙතන දෙනවා description කියලා එකක්. ඔයාලගේ channel එක ගැන පොඩි හැඳින්වීමක් වගේ තමයි description එකක් කියන්නේ. ඔයාලගේ channel එක ගැන පොඩි හැඳින්වීමක්. ඔයාලා ටික හදාගන්න තියෙන නැත්නම් chat GPT එක ගිහලා ගහන්න. chat GPT එකට ගිහලා ගහන්න මෙහෙම මගේ music channel එකක් දැන් මම ගහලා පෙන්නන්නම්. මගේ music channel එකට මට description එකක් ඕනේ කියලා. ඒකට එයා suggest කරලා දෙනවා. හරි මේ විදිහට මට suggest කරලා දුන්නු description එක. හරි මම දැන් ඒක channel එකට add කරගත්තා. ඊට පස්සේ publish කියලා තියෙනවා උඩින්. publish කියලා තියෙනවා උඩින් එකක්. දකුණු පැත්තේ උඩ තියෙනවා. අන්න ඒක දීලා publish කරගන්න. ඊට පස්සේ යන්න ඕනේ settings වලට. ඊට පස්සේ settings වලට යන්න. settings එකේ channel වලට යන්න.
channel වලට ගියට පස්සේ තියෙනවා country කියලා. country එක අනිවාර්යෙන් ඔයා දැන් මම නම් දැන් මේක music channel එකනේ. ඒතකොට music channel එක කරන් සිංහල music. එහෙනම් ශ්‍රී ලංකා කියලා දාන්න ඔයාලා කැමති country එකක් තෝරගන්න. ඊට පස්සේ මෙතනින් අනිවාර්යෙන් ඔයාගේ phone number එක verify කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් වීඩියෝ එකක් ඔයාලට කියන්නේ face වීඩියෝ එකක් හරි ID ෆොටෝ එකක් හරි දාලා එතනත් verify කරගන්න ඕනේ. ඊට පස්සේ නා keyword. හරිද? ඔයාලා keyword එකක් ගන්න දන්නේ නැත්නම් ඒකත් chat GPT එකෙන් අහන්න පුළුවන්. ඔයාලා channel එකට අදාළ keyword ටිකක් දාන්න ඕනේ. හරිද? ඊට පස්සේ මම දැන් ඒකත් chat GPT එකෙන් අහලා බලන්නම්. හරි මේ තියෙන මට සජෙස් කරලා දුන්න keyword ටික. ඊට පස්සේ මට keyword මෙතන add කරන්න පුළුවන් 500යි. ඊට පස්සේ මෙතනින් වැඩි ටික මම අයින් කරගන්නවා. හරියටම 500ක් තමයි add කරන්න පුළුවන් එන්නේ. ඊටසේ වැඩක් නැති වැඩි ටික අයින් කරගත්තා. ඊට පස්සේ next දෙන්න. හරිද? ඊට පස්සේ ආයෙ පාරක් යන්න ඕන settings වලට. ඊට පස්සේ ආයෙ settings එකට ගිහිල්ලා මෙතන video uploading එකේ තියෙනවා description එකයි text ටිකයි. text ටිකක් නම් add කරගන්න ඕනේ අතනට අනිවාර්යෙන්. අර keyword ටික මතන්ට add කරගත්තත් අවුලක් නැහැ. නැත්තම් මෙහෙමයි. ඔයාලා දැන් අප්ලෝඩ් කරන වීඩියෝ එකට අදාළ ටැක්ස් ටිකක් හදාගන්න පුළුවන් නම් ඒත් ගොඩක් හොඳයි. ඒ නිසා උතන්ට ඒක දාන්න බෑ. ඊට පස්සේ යන්න මෙතන ඇඩ්වාන්ස් settings වලට ගිහිල්ලා ඔයාලා කැටගරි එක තෝරන්න ඕනේ. හරිද? ඔයාලා දැන් මම නම් මියුසික් channel එකක් කරන්නේ. ඒ නිසා මම මියුසික් තෝරනවා. ඊට පස්සේ වීඩියෝ ලැන්ග්වේජ් එකයි ටයිටල් ලැන්ග්වේජ් එකයි අනිවාර්යෙන් දාන්න. මම දෙකම සිංහල දාගත්තා. හරි ඊට පස්සේ මෙතන වෙන කරන්න දෙයක් නැහැ. ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න ඕනේ නැහැ කියන්නේ මෙහෙමයි. ඩිස්ක්‍රිප්ෂන් එක ඔයාලා වීඩියෝ එක අප්ලෝඩ් කරන වෙලාවට දෙන්න නම් හරි. ඒකත් මම ඉස්සරහට මේ වීඩියෝ එකත් අනිවාර්යෙන් අරන් එන්නම්. subscribe කරලා තියාගන්න මේ channel එකෙන් මම වීඩියෝ එක අරන් එනවා. subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්න. මේකේ part 2 වීඩියෝ එක විදිහට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන channel වීඩියෝ එකක් මම අරන් එන්නම්. subscribe කරලා තියාගන්න එහෙනම්. අදට ගිහින් එන්න.